හොඳයි ඔන්න අපි ඊළඟ ලෙසන් එකට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද? ඉම්බැලන්ස් කියන ලෙසන් එකට. අපි ඉතින් මාකට් ස්ට්‍රක්චර් ගැන කතා කරා. අපි ඊළඟට ඉම්බැලන්ස් ගැන තමයි මේ ලෙසන් එකේදී කතා කරන්න යන්නේ. මොකද මාකට් ස්ට්‍රක්චර් ගැන කතා කරලා පස්සේ අපිට BOS වගේ දේවල් වලට ඊට පස්සේ ඕඩර් බ්ලොක්ස් වගේ දේවල් වලට ලික්විඩිටි වොයිට් වලට යන්න සිද්ධ වෙනවා. ඒ දේවල් අපි හිමීට ඉගෙනගෙන යමු. දැන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද ඉම්බැලන්ස් එකක් අඳුරගන්නේ, කොහොමද ඉම්බැලන්ස් එකක් හැදෙන්නේ. මේ සම්පූර්ණ ඉම්බැලන්ස් ගැන ලෙසන් එකක් තමයි දැන් කරන්න යන්නේ. හරි. අන්තිමට මම මේ වීඩියෝ සීරීස් එකේ ඔයාලට කොහොමද එන්ට්‍රි පොයින්ට් ගන්න කියන දේවල් කියලා දෙනවා අන්තිම ලෙසන් එකේදී. හරි. අපි මුලින්ම ඉගෙන ගනිමු. හරි. ඉම්බැලන්ස් එකක් කියන්නේ මොකද්ද? ඉම්බැලන්ස් එකක් කියන්නේ අපේ ජීවිතයේ සාමාන්‍ය මේ වර්ල්ඩ් එකේ හැමදේම බැලන්ස් වෙනවා. හරිද? දැන් ගත්තොත් ජනගහනය. එහෙම නැත්නම් අපි කියනවා මොකද්ද? දැන් මොකක් හරි දෙයක් හිතන්නකො මෙහෙම. දැන් ඔන්න කොරෝනා ආවා. හරිද? ජනගහනය පාලනය වුණා. ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් ඉස්සරහට තව මොකක් හරි වසංගතයක් කරලා තව දැන් ජනගහනය වැඩි වෙන්න ඔක මොකක් හරි දෙයක් වෙලා මම මේ ඔයාලට උදාහරණයක් විදිහට කියන්නේ මේක බැලන්ස් වෙනවා. හරිද? බැලන්ස් වෙනවා ලස්සනට. දැන් හිතන්නකෝ දැන් මිනිස්සෙක් ඔන්න ඉන්නවා දිනුනවා ඊට පස්සේ යම් කිසි ස්ථානයක් එනවා ඒ මිනිස්සයා ආයේ ඩිප් එකට වැටෙනවා. ඩිප් එකට නෙමෙයි යම් කිසි බැලන්ස් වෙච්ච නැති තැනක් තියෙනවනම් ආයේ වැටෙනවා. හරිද? ඊට පස්සේ ආයේ නැගිටිනවා. ඔය වගේ මේකේ මේ වර්ල්ඩ් එකේ සිද්ධ වෙන දේක් තමයි මේ බැලන්ස් වෙනවා කියන එක. මේක හැමදේම බැලන්ස් වෙලා තියෙන්නේ. හරිද? ඔයාලට මතක ඇති අපි ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ගැන කතා කරද්දී අපි කිව්වා මොනවද? ෆිබොනාසි. මේකත් වර්ල්ඩ් එකේ මේ මුළු වර්ල්ඩ් එකේම සිද්ධ වෙන අමුතු තියරියක් මේ ෆිබොනාසි කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ බැලන්ස් කියන්නේ. ඉම්බැලන්ස් එකක් කියන්නේ. ඉතින් ඉම්බැලන්ස් එකක් කොහොමද හැදෙන්නේ? හරිද? දැන් හිතන්න ඔන්න බයස්ලා ටිකක් ඉන්නවා. හරි? බයස්ලා ටිකක් ඉන්නවා. බයස්ලා ටිකක් ඉන්නවා මේකේ ඉන්නවනේ මං කිව්වේ අර අපි රිටේල් ට්‍රේඩර්ස්ලා කියලා. ඊට පස්සේ අනිත් කට්ටිය කවුද? 105ක් විතර ඉන්නවා රිටේල් ට්‍රේඩර්ස්ලා. කියන්නේ බැංක් වෙන්න පුළුවන්, කම්පැනි වෙන්න පුළුවන්, ලොකු ෆන්ඩ් දරාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ ලොකුවට බයි කරනවා. හරිද? ලොකුවට සෙල් කරනවා. ඒ කියන්නේ ලොකු ප්‍රමාණ වලින් බයි ඇන් සෙල් කරනවා. එතකොට මේගොල්ලෝ මාකට් එක මැනිපුලේෂන් කරනකොට ඇතිවන එක දෙයක් තමයි මේ ඉම්බැලන්ස් එකක් කියන්නේ. මාකට් මැනිපුලේෂන් වලදී ඇතිවෙන එකක් තමයි මේ ඉම්බැලන්ස් කියන්නේ. ඒ කියන්නේ මාකට් ක්‍රියේටර්ස්ලා එහෙම නැත්නම් වේල්ස්ලා කියන්නේ අපි. ඒගොල්ලෝ තමයි මේ දේවල් හදන්නේ. හරිද? ඉතින් මේ හදන්නේ කියන්නේ මේ දේවල් ඉබේම හැදෙනවා. හැබැයි ඒගොල්ලොම තමයි ආයේ මාකට් එක මේ ඉම්බැලන්ස් කම්ප්ලීට් කරන්න මේ ඉම්බැලන්ස් එකක් තියෙනකොට ඒ බැලන්ස් නැති තැනක් තියෙනකොට ආයේ බැලන්ස් කරන්න එනවා. ඒ බැලන්ස් කරන්න එන හේතුව මොකද්ද කියලා මම කියන්නම්. හිතන්න මේ වගේ තැන්වලදී හරිද? මේ වගේ තැන්වලදී ඔන්න දැන් ලොකු ගේන් එකක් ගන්නවා. හරි. ගේන් එක ගත්තා. ඒ මොකද ඒගොල්ලෝ කරන්නේ? ලොකු ලොං ඕඩර්ස් ප්‍රමාණයක් දාලා තමයි මෙතන ලොකු ගේන් එකක් ගන්න. දැන් මාකට් එකේ මේ ස්පොට් ට්‍රේඩින්ග්ම නෙමෙයි මේ මාකට් එකට බලපාන්නේ මේ උඩ පහළට යන්න. හරිද? මම ඔයාලගේ භාෂාවෙන් කිව්වොත් උඩ පහළට කියලා කියන්නේ. ඒකට මාජින් ට්‍රේඩින් කියන දේ අදාළ වෙනවා. මාජින් ට්‍රේඩින් කියන්නේ අපි අර ඇත්ත කරන්සිත් එක්ක ට්‍රේඩ් කරන්නේ. අන්න ඒව අරගෙන ට්‍රේඩ් කරන කට්ටිය ඉන්නවා. ඉතින් මේ ඒගොල්ලන්ට ලික්විඩේට් ප්‍රයිස් එන්නේ නැද්ද? එනවා. ඒගොල්ලන්ටත් ස්ටොප් ලොස් එහෙම මේ වදින්නේ නැද්ද? හැබැයි ස්ටොප් ලොස් නම් පුතේ වදින්නේ නැහැ. මාකට් ක්‍රියේටර්ස්ලාගේ. ඔන්න ඔතන හොඳට මතක තියාගන්න. හැබැයි ඒගොල්ලන්ට ලික්විඩේට් ප්‍රයිස් යන්නේ නැද්ද? අනිවාර්යෙන් තියෙනවා. හරිද? ඒගොල්ලෝ ෆන්ඩ් එක කියන්නේ ෂෝට් ඕඩර් එකක් දැම්මා කියන්නකෝ. ඒගොල්ලන්ගේ ෂෝට් ඕඩර් එකක් දැම්මොත් අනිවාර්යෙන් ලික්විඩේට් ප්‍රයිස් එක කොච්චර උඩ තිබ්බා ලික්විඩේට් ප්‍රයිස් එක තියෙනවනේ. හැබැයි ලික්විඩිටි 0 කරගෙන ගේම ගහන කට්ටියක් ඉන්නවා. නමුත් මාකට් ක්‍රියේටර්ස්ලා මේ ලික්විඩිටි ප්‍රයිස් එයාලට අදාළ නැහැ. මොකද ඕන විදිහට ඒගොල්ලන්ට මාකට් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා හිතන්න මෙන්න මේ පොයින්ට් එකෙන් හරි මෙන්න මේ පොයින්ට් එකෙන් එයාලා ලොකු බයි ඕඩර්ස් ප්‍රමාණයක් දානවා. හරිද? ලොකු සප්ලයි එකක් එක ලොකු බයි ඕඩර්ස් ප්‍රමාණයක් දානවා. ලොකු ප්‍රෙෂර් එකක් එක්ක. හරිද? ලොකුවට ලික්විඩිටි සප්ලයි කරනවා. මොකද මේගොල්ලන්ට ඕනේ මාකට් එක උඩට ගෙනියන්න. හරිද? මාකට් එක එහෙම ගෙනියනකොට ඉතින් මේ ඒගොල්ලන්ගේ ඕඩර්ස් මෙන්න මේ හරියේ ප්ලේස් වෙනවා. හැබැයි මේ ඕඩර්ස් ගන්න කට්ටිය ඉන්නවද මේ තැන්වල ලොකු ප්‍රෙෂර් එකක් එද්දි? නැහැ. දැන් මේ මං ඔයාලට ටික යන්නේ ඉම්බැලන්ස් එකක් හඳුන්වලා දෙන්න. හරිද? සෙල් ඕඩර්ස් තියෙනවද මෙතන? ගොඩාක් දුරට සෙල් ඕඩර්ස් නැති වෙනවා. හරිද? දැන් මේකේ බලකුවට බයින් ප්‍රෙෂර් එකක් ඇද්දි මේ වගේ තැන්වල සෙල් ඕඩර්ස් නැහැ. බයස්ලා විතරයි ඉඳලා තියෙන්නේ. හරිද? දැන් මේ මාකට් එකේ බයස්ලයි සෙල්ස්ලයි දෙගොල්ලම නැති අවස්ථාවක් තියෙනවා. මම ඒකත් ඔයාලට මේකත් එක්කම පැහැදිලි කරන්නම්. දැන් හිතන්නකෝ මේ වගේ තැන් මාකට් එකේ පෙන්න මෙහෙම පොයින්ට්ස් එනවා. හරිද? ඉන්නකෝ මම ඒක පැහැදිලි කරන්න ඔයාලට. මෙන්න මේ වගේ පොයින්ට්ස් කියන්නේ මොනවද?
දැන් ක්ලෝස් වෙන්න ඕනේ ප්‍රයිස් එකක් තියෙනවා ඕපන් වෙන්න ඕනේ ප්‍රයිස් එකක් තියෙනවා හරිද ක්ලෝස් වෙන්න ඕනේ මේ ඕපන් වෙන්න ඕනේ ක්ලෝස් ප්‍රයිස් එක ගාවින් ඔයාලා හිතන්නකෝ මේ කැන්ඩල්ස් දෙක අතර ඕපන් ක්ලෝස් ප්‍රයිස් එක හොයාගන්න නෑනේ ගොඩක් මේ ගැප් එකක් තියෙනවානේ මෙන්න මේකට කියනවා අපි CME ගැප් එකක් කියලා හරිද මෙතන බයස්ලා ඉඳලත් නෑ සෙලර්ස්ලා ඉඳලත් නෑ එතකොට තමයි CME ගැප් එකක් නිර්මාණය වෙන්නේ හරිද ඔන්න ඒක අමතර කරුණක් විදිහට ඔළුවේ තියාගන්න ඉතින් දැන් මෙතන මොකද්ද මේ වෙලා තියෙන්නේ මෙතන ලොකු බයින් ප්‍රෙෂර් එකක් ගිහිල්ලා තියෙනවා හැබැයි සෙලර්ස්ලා ඉඳලාද නෑ ඒක කොහොමද අපි අඳුරගන්නේ සෙලර්ස්ලා හිටියද නැද්ද කියලා ඔන්න බලන්න මම මෙතන ඉඳන් එන්න හරි මෙන්න මේ කැන්ඩල් එක බලන්නකෝ මේ කැන්ඩල් එක හොඳට බලන්න මේ මැද කැන්ඩල් එක මම මේ පෙන්නන කැන්ඩල් එක මම ඔයාලට ඊතලයක් ගහලා පෙන්නන්නම් මෙන්න මේ කැන්ඩල් එක හරිද මෙන්න මේ කැන්ඩල් එක දෙපැත්තේ තියෙන කැන්ඩල්ස් දෙක දැක්ක නේද හරිද මම මේකේ මේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මම ඒක හදන්නම් හරි මේ දෙපැත්තේ තියෙන කැන්ඩල් දෙක තියෙනව නේද මේ ග්‍රීන් කැන්ඩල් එකකුයි රෙඩ් කැන්ඩල් එකකුයි තියෙනවා ඒකේ වික්ස් දෙකකුත් තියෙනවා මේ දෙපැත්තේ තියෙන කැන්ඩල් දෙකේ දෙපැත්තේ බැලන්ස් වෙලා තියෙනව නේද ලස්සනට හරිද මේ වික් එකකින් හරි මේක බැලන්ස් කරලා තියෙනවා මේ හරියට මාකට් එක ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මේ කැන්ඩල් එක ක්‍රියේට් වුණාට පස්සේ මේකෙනු මේ වික් එක ගහලා මේක හැදිලා තියෙනවා හරිද ඊට පස්සේ ඊළඟ කැන්ඩල් එකට යන්නකෝ ඔන්න මං ඊළඟ කැන්ඩල් එක මොකද්ද මෙන්න මේ රෙඩ් කැන්ඩල් එක රෙඩ් කැන්ඩල් එක දෙපැත්තේ බලන්න ආයකත් ලස්සනට කම්ප්ලීට් කරලා තියෙනවා මේ බොඩි එක මේ බලන්න මේ ගැටලුවක් නැහැ මේ වික් එක මේ හරිය මේ පැත්තෙන් කම්ප්ලීට් වෙලා තියෙනවා මේකෙන් මේ වික් මේ සම්පූර්ණ කැන්ඩල් එකෙන් කම්ප්ලීට් වෙලා තියෙනවා ඊට පස්සේ මේක බලන්නකෝ මෙන්න මේ කැන්ඩල් එක මේ ග්‍රීන් කැන්ඩල් එක ඒකෙත් මෙතනින් කම්ප්ලීට් වෙලා තියෙනවා මේ හරියට එනකන් මේ කැන්ඩල් එකෙන් කම්ප්ලීට් වෙලා තියෙනවා ඉතුරු ටික හරිද එතකොට ඔන්න ඊළඟ පොයින්ට් එක මේ කැන්ඩල් එකට මොකද දෙන්නේ මේ වෙලා තියෙන්නේ මේ කැන්ඩල් එක කම්ප්ලීට් වෙලාද කෝ මෙහෙවුත් නෑ මේ පැත්තෙනුත් නෑ කෝ කම්ප්ලීට් වෙලා නෑනේ වික් එකකින්වත් අන්න ඔන්න මං ආව පොයින්ට් එකට මොකද්ද මේ පොයින්ට් එක මේක තමයි ඉම්බැලන්ස් එකක් කියන්නේ මාකට් එක බැලන්ස් වෙලා නෑ හරිද මේකේ ක්ලෝස් ප්‍රයිස් එකයි මේකේ ක්ලෝස් ප්‍රයිස් එකයි මේ ඕපන් ප්‍රයිස් එකයි අරගෙන තමයි අපි මේ ඉම්බැලන්ස් එක අඳින්නේ ඉතින් මං ඔයාලට කිව්වනේ දැන් මාකට් ක්‍රියේටර්ස්ලා කවදාවත් ඒගොල්ලෝ ලොස්ට් වෙන්න කැමති නෑනේ මාකට් එක අනිවාර්යෙන් මේ වගේ තැන් වලට ආය ගේනවා ඒගොල්ලොන්ගේ ලික්විඩිටි එකතු කරගන්න හරිද ලොකු ලික්විඩිටි ප්‍රමාණයක් සප්ලයි කරලානේ මෙතෙන් ආවේ හරිද හැබැයි ඒගොල්ලෝ මේ හරියෙන් සෙල් කරලා ඉවරලා ආයේ මේ පොයින්ට් එකට අරන් ආවිල්ලා ඒගොල්ලන්ගේ ලික්විඩිටි එක එකතු කරගන්නවා හරිද ලික්විඩිටි එකතු කරගන්නවා කියන්නේ මොකද්ද මේ පොයින්ට් වලට ආයෙ එනවා හරිද ඒක තමයි මේ ඉම්බැලන්ස් තියරි එක දැන් ආයෙ මාකට් එක කොහොම ගිහිල්ලා මෙහෙම එනවා හරිද මෙහෙම ඇවිල්ලා මෙතනින් හරවලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අප් ට්‍රෙන්ඩ් එකක් යවන්න නම් අප් ට්‍රෙන්ඩ් එකක් යනවා එහෙම නැත්නම් මේක ටිකත් එකතු කරගෙන ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්නත් පුළුවන් හැබැයි අපි කියනවා ඉම්බැලන්ස් එකක් කම්ප්ලීට් වෙනවා කියන්නේ කොහොමද ඉම්බැලන්ස් එකක් කම්ප්ලීට් වෙන්න නම් වික් එකකින් කම්ප්ලීට් වෙනවා නම් ගොඩක් හොඳයි කියලා අපි කියනවා හරිද දැන් අපි ගමුකෝ මෙහෙම ඔන්න දැන් කැන්ඩල් එකක් ගැහුවා මේ කැන්ඩල් එකෙන් කම්ප්ලීට් වුණා කියලා අපි හිතනවා ඔන්න දැන් මෙහි ඉඳන් ඔන්න කැන්ඩල්ස් ටික ගහගෙන එනවා හරි ඔන්න ගහගෙන ඇවිල්ලා හරි ඔන්න කම්ප්ලීට් වුණා දැන් මේ ඉම්බැලන්ස් එක කම්ප්ලීට් වුණා කියලා අපි සලකනවා මේ ඉම්බැලන්ස් එකෙන් 150ක් කම්ප්ලීට් වුණ ගමන් වික් එකකින් කම්ප්ලීට් වුණා නම් ගොඩාක් දුරට හොඳයි මාකට් එක ඊළඟට මෙතනින් හැරෙනවා කියලා ගන්න පුළුවන් හොඳ කන්ෆර්මේෂන් එකක් මොකද ඒගොල්ලෝ ලික්විඩිටි එක එකතු කරගත්තා කියන එක තමයි මේ වික් එකෙන් කියන්නේ මෙන්න මේ තැන්වලදී තමයි අපි රැවටෙන්නේ මොනවද ස්ටොප් ලොස් හන්ටිං ලික්විඩිටි හන්ටිං ඔන්න ඔය වගේ කතන්දර ටික වෙන්නේ මෙන්න මේ අවස්ථාවට එද්දි හරිද ඉතින් අපි මේ පොයින්ට් එක කලින් දැනන් හිටියානම් අපිට පුළුවන් නේද මේ පොයින්ට් එකෙනුත් ප්‍රොෆිට් කරන්න මේ පොයින්ට් එකෙන් හැරෙනකොට ප්‍රොෆිට් කරන්න පුළුවන් තේරෙනවද මම කියන දේ අපිට මේ මාකට් එක මේ හරිය වගේ තියෙද්දි මේ ඉම්බැලන්ස් එකක් දැක්කොත් මේ පොයින්ට් එක අපිට එක කන්ෆර්මේෂන් එකක් විදියට ගන්න පුළුවන් ආයෙ නැවත සැරයක් මේ හරියට මේ මාකට් එක එනවා කියලා හරිද ඉම්බැලන්ස් එක කියන්නේ අන්න අර එන්න මම මේ පෙන්නපු දෙයට තමයි ඉම්බැලන්ස් එක කියන්නේ මම ඉතින් මේ ටික ඔයාලට පෙන්වන්න ඕන නිසා මේ බොහොම අමාරුවෙන් ඇන්දේ මේ ටික ඉතින් මේ අපි යමු දැන් ලයිව් මාකට් එකේ එහෙම වෙලා තියෙනවද කියලා බලන්න හරිද හරි දැන් යමුකෝ ඉම්බැලන්ස් හොයන්න අපි ඉම්බැලන්ස් ටිකක් හොයමු දැන් මාකට් එකේ ඔන්න ඉම්බැලන්ස් හොයන්න තමයි අපි දැන් යන්නේ බලමු ඉම්බැලන්ස් තියෙනවද කියලා ඔන්න බඩු තියෙනවා ඉම්බැලන්ස් එකක් තියෙනවා මොකද්ද ලස්සන ඉම්බැලන්ස් එකක් තියෙනවා මෙන්න මෙතන මේ බලන්න මං කියපු කතන්දරේ පේනවද මම මේකේ කලර් එක වෙනස් කරගන්නම්
හරි හරි ඔන්න එනවා අපි ඉම්බැලන්ස් එකක් හොයාගෙන. දැන් බලන්න ඔයාලා හොඳට S2 ඇරලා මේ කැන්ඩල් එකේ දෙපැත්තේ තියෙන කැන්ඩල් දෙකෙන් මේ කැන්ඩල් එක කම්ප්ලීට් වෙලාද? නෑ නේද? ඔන්න ඉම්බැලන්ස් එකක්. මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනව නේද? ලොකු ප්‍රෙෂර් එකකින් මෙයාලා මේක මේ ලික්විඩිටි සප්ලයි කරලා තියෙනවා. මේ පොයින්ට් එකට ඇවිල්ලා තියෙනවද කියලා අපි බලමු. ටික ටික ඇඳගෙන ගිහිල්ලා අන්න ඇවිල්ලා නේද? වික් එකකින් කම්ප්ලීට් කරලා හරි මේ බලන්න ඉම්බැලන්ස් එක. ඔන්න ඔය ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරන්න නේද මේ ආවේ? හරි. ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරලා මොකද උනේ? ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරලා මෙන්න මේ හරියට කොහේ හරි ඉම්බැලන්ස් එකක් ඇති. මේ තියෙන්නේ. දැක්කද? දැක්කද මාකට් එකේ ඉම්බැලන්ස්? දැන් මේ කැන්ඩල්ස් දෙකක ඉම්බැලන්ස් දෙකක් තියෙනවා. අපි බලමු එදලා. ඔන්න මේක ලොකු ඉම්බැලන්ස් එකක්. හරිද? මෙතෙන්ට නේද දෙයියනේ මේ ඇවිල්ලා තියෙන්නේ. හොඳට බලමු. ඇවිල්ලා දැක්කද? මේ ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරන්න ඇවිල්ලා නේද? අපි සාමාන්‍ය මේ හරියට වගේ ගමුකෝ. දැන් මේ අර ප්‍රීවියස් කැන්ඩල් එක චුට්ටක් මෙහාට කරලා මේ ඉම්බැලන්ස් එක විතරක් ගමුකෝ. හරි. මේ බලන්න. මේ ඉම්බැලන්ස් ඒරියාස් වලට ඇවිල්ලා නැද්ද මාකට් එක? ඇවිල්ලා තියෙනවා. මේ ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරන ගමන් තව ඉම්බැලන්ස් දැන් මේ මාකට් එක යනකොට ඉම්බැලන්ස් හදහදන ඉන්නේ. දැන් මෙතන පොඩි ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඒවත් කම්ප්ලීට් කරගෙන ලස්සනට ඇවිල්ලා තියෙනවා. පේනවද මේ? මේකත් කම්ප්ලීට් කරා. මේකෙන් ලොකු වික් එකක් ගහලා ඔන්න එනවා මාකට් එක ආය අප් ට්‍රෙන්ඩ් එකක්. හරිද? ඉතින් මේ තව මම ඔයාලට ඉම්බැලන්ස් එකක් පෙන්නන්නම්. මෙන්න මෙතන. මෙන්න මේ පොයින්ට් එක. හරිද? සෙල් කැන්ඩල් එකක ඉම්බැලන්ස් එකක්. ඔන්න බලන්න දැන් ඔයාලා හොයන්න බලන්න. වීඩියෝ පෝස්ට් කරලා. මේ දෙපැත්තේ කැන්ඩල්ස් දෙකෙන් කම්ප්ලීට්ද නැහැ. ඔන්න මම ඒක කම්ප්ලීට් කරන්න යන්නේ දැන්. හරි. මොකද වෙලා තියෙන්නේ? කම්ප්ලීට් වෙලා තියෙනව නේද? ආයෙත් ඇවිල්ලා 150ක් විතර කම්ප්ලීට් කරලා 150ක් සාමාන්‍ය ඒ ආසන්න සංඛ්‍යාවකට ඇවිල්ලා වික් එකක් ගහලා කම්ප්ලීට් කරලා තමයි මේක ඩවුන් වෙන්නේ. හරි බලන්න මේ ඉම්බැලන්ස් ටික මේ ඉම්බැලන්ස් ටිකේ ලස්සන සපෝට් රෙසිස්ටන්ට් විදිහට වැඩ කරලා තියෙනව නේද? මේ මෙතන ලොකු සපෝට් එකක් විදිහට වැඩ කරලා තියෙනවා මෙතන ඉම්බැලන්ස් එක. මේ බලන්න. හරි. ඊට පස්සේ මේ හරියෙන් සම්පූර්ණ මේක කම්ප්ලීට් කරලා තියෙනවා. මේ මෙතන ඉම්බැලන්ස් ඒරියාස් වල වික්ස් වදිනවා වැඩි. මොකද ඒ හරිය ඕඩර්ස් තියෙනවා ෂණික ගලවනවා කට්ටිය. හරි මේ බලන්න මේ ඒරියා එකෙන් කොච්චර මේ ඒරියා එකේ කොච්චර වික්ස් වැදිලා තියෙනවද කියලා. හරිද? මේ පොයින්ට් අපි අඳුරගත්තොත් අපිට පුළුවන් මේ මාකට් එකේ ගේමක් ගහන්න. ඔන්න බලන්නකෝ දැන් හොඳම සීන් එකක් මම ඔයාලට පෙන්නන්න. මේ බලන්න. මෙතන ඉම්බැලන්ස් එකක් හැදෙන්න නොදී මේ විදිහට හැදෙනවා කියන්නේ එච්චර හොඳ කන්ෆර්මේෂන් එකක් නෙමෙයි. හැබැයි මෙතන ඉම්බැලන්ස් එකක් හැදුණා නම් අපිට කියන්න පුළුවන් මාකට් එක අයිසරයක් මේ හරියට එනවා කියලා. හැබැයි දැන් බලන්න මේ මාකට් එකේ ඉම්බැලන්ස් කොහෙවත් තියනවද? නෑ. දැන් ලොකු ඩවුන් ට්‍රෙන්ඩ් එකක් යන්න තමයි යන්නේ කියලා මම ඔයාලට මේ අවස්ථාවේදී කියනවා. ඉම්බැලන්ස් මොකුත් නෑ. හරි. ඕන්න මේ මෙතන චූටි ඉම්බැලන්ස් එකක් තියෙනවා. මේ හරියට එන්න පුළුවන්. හැබැයි ඒක ලොකුවට ගණන් ගන්න නෑ. කැන්ඩල් එකෙන් 150කට වඩා මේකේ කව වෙලානේ තියෙන්නේ. හරිද? ඒ නිසා අපි ගන්නෙ නෑ. මේකෙත් ඉම්බැලන්ස් නෑ. දැන් බලන්න මේ බලන් ඉද්දි ලොකු ඩම්ප් එකක් යන්නේ. අපි බලමු වීඩියෝ එක අවසන් කරන වෙලාවවත් යයිද කියලා. හරි. දැන් ඔන්න මම ඉම්බැලන්ස් ගැන ඔයාලට සම්පූර්ණ අයිඩියා එකක් දුන්නා. අපි බලමු තව ඉම්බැලන්ස් ටිකක් තව ටිකක් කන්ෆර්මේෂන් ගන්න. හරි. මෙන්න මෙතන ඉම්බැලන්ස් එකක් තියෙනවා. ඔන්න බලන්න වැඩ කරපු අවස්ථාවක්. අපි දැන් හිඩන් පම්ප් YouTube channel එකේ live trade කරද්දි මේ හැමදේම පෙන්නනවා. බලන් ඉද්දි ඉම්බැලන්ස් කම්ප්ලීට් වෙන අවස්ථා තියෙනවා. හරිද? ඉතින් මේක මම යූස් කරන සුපිරි ස්ට්‍රැටජි එකක්. ඔන්න බලන්න මේ ඉම්බැලන්ස් කම්ප්ලීට් කරන්න ඇවිල්ලා තියෙනවද බලමු. ඇවිල්ලා තියෙනවා. දැක්කද? මේ ඇවිල්ලා කඩාගෙන විදගෙන ගිහිල්ලා ඉම්බැලන්ස් එක කම්ප්ලීට් කරලා තියෙනවා. මෙතන බලන්න කොන්සොලිඩේට් වෙලාමයි ගිහිල්ලා තියෙන්නේ. එතකොට තේරෙනවද මේ මාකට් මේකර්ස්ලා කරන ගේම් එක මොකක්ද කියලා? එතකොට අපි දැන් මේ ලෙසන්ස් ටික ඉගෙන ගත්තට පස්සේ මොකද කරන්නේ? රිටේල් ට්‍රේඩර්ස්ලා නෙමෙයි. අන්නේ ඉන්ස්ටිටියුෂන් ට්‍රේඩර්ස්ලා විදිහට ට්‍රේඩ් කරන්න ගන්නවා. හරිද? මේ බලන්න. දැන් තේරෙනවද මේ මාකට් එකේ වේල්ස්ලා ගහන ගේම් එක මොකක්ද කියලා? ඉතින් මේ ගේම් එක තමයි ඒගොල්ලෝ ප්ලේ කරන්නේ. ඉතින් අපි ඒක ටික ටික අඳුරගෙන යනවා. හරි. දැන් අද දවසේ ලෙසන් එකක් මේ විදිහට මේ ඉවර කරනවා. ලොකුවට ලෙසන් එක දිගට අදින්න බලාපොරොත්තු වෙන්නේ නැත්නම් ඔයාලටත් බෝරින් වෙනවා මටත් බෝරින් වෙනවා. ඉතින් මේකත් අපි විනාඩි 15ක් වගේ පොඩි කාලයකට සීමා කරමු. ඔන්න බලාගෙන ඉද්දි ඔන්න මාකට් එක ඩම්ප් වෙනවා බලන්න මේ අවස්ථාවේ. අද දවස මේ වීඩියෝ එක කරන දවස් ඇවිල්ලා ඔක්තෝබර් 7 2022. ඔයාලා වීඩියෝ එක බලලා මොහොතකට පස්සේ බලන්න මේ මාකට් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. හරි. මේ හරියට ඉම්බැලන්ස් මොනවා හරි ඇති. ඉතින් මේ ලෙසන් එකත් මේ විදිහට මම ලස්සනට කියලා දුන්නා. ඉවර කරන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඊළඟට යමු liquidity void
අඳුරගන්න. හරි ඊළඟ ලෙසන් එකේදී හම්බෙමු.